හෙලෝ ස්පාක්ලි ලවර්ස් ස්පාක්ලි ටියානා YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි මාළු පාන් හදන්න තමයි යන්නේ. ඉතින් මම first time තමයි මේ වගේ recipe එකක් try කරේ. ඉතින් මං හිතුවා මගේ channel එකෙන් ඔයාලත් එක්ක මේ experience එක share කරන්න ඕනේ කියලා. එහෙනම් අපි බලමු filling එකට අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවාද කියලා. අපි ඒකටම filling එක හදාගමු. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා කට්ලට් එකක් හදාගන්න පාවිච්චි කරන filling එක වගේම තමයි මේකට මම පාවිච්චි කරනවා tuna ඒ වගේම අල තඹ ගන්න ඕනේ කැරට් ලීක්ස් හරි එහෙම නැත්නම් ඔයාලට ලුණු ගස් පාවිච්චි කරන්නත් පුළුවන් ලුණු ඒ වගේම මෙන්න මේ ටික තමයි මේ ටික අපි හොඳට ටෙම්පරාදු කරගන්න ඕනේ කොහොම හරි මට මේක ටෙම්පරාදු කළා ඔක්කොම සම්පූර්ණ මිශ්‍රණය හදාගත්තට පස්සේ වීඩියෝ එකක් ගන්න බැරි වෙලා තියෙනවා ඒ කොහොම වුණත් ඔයාලා මේ විදිහට හොඳට මේ මිශ්‍රණය ටෙම්පරාදු කරගෙන නිවෙන්න පැත්තකින් තියන්න ඕනේ ඊට පස්සේ අපි මේකට මාළු පාන් එක හදන්න අපිට අවශ්‍ය කරන ප්‍රධානතම දේ අපේ ඩෝ එක හදන්න පටන් ගමු. ඩෝ එකට අවශ්‍ය වෙනවා පාන් පිටි ග්‍රෑම් 250ක්, ඒ වගේම ලුණු, සීනි ස්වල්පයක්, වගේම යීස්ට් තේ හැඳි එකහමාරක් වගේ ප්‍රමාණයක් ග්‍රෑම් 250ට, ඒ වගේම බටර් තේ හැඳි එකහමාරක්, ඔයාලට මාගරින් පාවිච්චි කරන්නත් පුළුවන්. වතුර මෙන්න මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි මේ ඔක්කොම එකට එකතු කරගන්න ඕනේ මිශ්‍රණයක් අතේ ඇලෙන්නේ නැති විදිහේ මිශ්‍රණයක් වතුර ටික වතුර ඔක්කොම එකට දාන්න එපා වතුර ටික ටික දාලා අතේ ඇලෙන්නේ නැති විදිහේ මිශ්‍රණයක් හදාගන්න ඕනේ මේකත් තාමත් කියන්නේ මේ ඔක්කොම මිශ්‍ර කරලා ඒත් අතේ ඇලනවා වගේ නම් ඔයාලට පුළුවන් පිටි ටික ටික ඉහලා හොඳට මේ මිශ්‍රණය විනාඩි 15ක් 20ක් වගේ ප්‍රමාණයක් ඒ වගේ ප්‍රමාණයක හොඳට මේක අනා ගන්න ඕනේ මම මේ වගේ වුඩන් බෝඩ් එකක් පාවිච්චි කරනවා ඉතින් හොඳට මේක අනාගත්තට පස්සේ අපි හොඳ පිරිසුදු රෙදි කෑල්ලකින් වහලා තියන්න ඕනේ ඊස්ට් එක ඇක්ටිව් වෙන්න මේක හොඳට පිපිලා එන්න ඊට පස්සේ අපි මේක අපි පිපෙන්න තියනවා සාමාන්‍යයෙන් විනාඩි 15ක් 20ක් වගේ ප්‍රමාණයක් ඔයාලට පැය භාගයක් වගේ තියන්නත් පුළුවන් ඊට පස්සේ අපි මේක වෙනම පොඩි ප්‍රමාණයන් වලට වෙන් කරගන්න ඕනේ. ඉතින් මම මෙතනදී සාමාන්‍ය කුඩා ප්‍රමාණයේ මාළු පාන් හදන නිසා සාමාන්‍ය මේ වගේ පොඩි කෑලි වලට තමයි වෙන් කරගන්නේ. ඉතින් පිටි ග්‍රෑම් 250කින් මට මේ වගේ ප්‍රමාණයේ, ඒ කියන්නේ සාමාන්‍ය කුඩා ප්‍රමාණයේ මාළු පාන් 10ක් විතර හදා ගන්න පුළුවන් මේ මිශ්‍රණයෙන්. ඉතින් ඒත් එක්කම අපි මේ විදිහට වෙන් කරගෙන ඊට පස්සේ ඒකත් අපි වෙනම වහලා තියන්න ඕනේ. ඊට පස්සේ අපි මේක හොඳට බෝලයක් විදිහට හදාගෙන ඊට පස්සේ හොඳට මේක ටිකක් ෆ්ලැට් කරලා ඊට පස්සේ මැදට තමයි අපි හදාගත්ත ෆිලින් එක දාලා ත්‍රිකෝණයක් විදිහට නවා ගන්න ඕනේ. ඒ නවාගෙන අපි බේකින් ට්‍රේ එකේ තියලා ඒකත් වහලා තියන්න ඕනේ. සම්පූර්ණ මේ ප්‍රොසෙස් එක වෙද්දී අපේ පිටි මිශ්‍රණ හොඳට පිරිසිදු රෙදි කෑල්ලකින් වහලා තමයි තියන්න ඕනේ. ඉතින් ඒ විදිහට හදාගත්ත මාළු පාන් ටික බේකින් ට්‍රේ එකේ අපි තව විනාඩි 5ක් විතර පිපෙන්න තියලා ඊට පස්සේ බිත්තර සාරු තවර ගන්න ඕනේ. ඒත් එක්කම අපි අපේ oven එක බේක් කරන්න කලින් සෙල්සියස් අංශක 200ට ප්‍රීහීට් කරලා තියන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් හදාගත්ත මාළු පාන් එක විනාඩි 15ක් 18ක් වගේ ප්‍රමාණයක් බේක් කරගන්න. ඊට පස්සේ oven එකෙන් එළියට අරගෙන පොඩක් නිවෙන්න තියලා රස බලන්න පුළුවන්. ඉතින් රස ඉඟුරු දාපු තේ එකක් එක්ක මාළු පාන් ගෙඩියක රස බලන්න පුළුවන් ඔයාලට දැන් ගෙදරදීම. ඉතින් හදලා බලන්න කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේකට අවශ්‍ය කරන ද්‍රව්‍ය හැමදේම මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඔයාලට මේ සම්බන්ධව මොන හරි දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඒත් එක්කම ස්පාක්ලි ටියානා YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා කියලා ආදරෙන් මතක් කරනවා. මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු. Thank you so much මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝටම.
තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු. ඒ වගේම අමතක කරන්න එපා ස්පාක්ලි ටියානා YouTube channel එක subscribe කරලා තියාගන්න.